සුබ දවසක් මගේ යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ ඉතින් මගේ වීඩියෝ බලන, මට කමෙන්ට් කරන, ලයික් කරන, මාව සබ්ස්ක්‍රයිබ් කරන ඒ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදත් ලස්සන දවසක උදෑසන. උදේට තමයි පරිසරය ගොඩක්ම ලස්සන. දවල් වෙනකොට ගොඩාක් රස්නෙයි. ඉතින් උදේට කුරුල්ලුන්ගේ කුරුළු හඬවල් මැද්දේ තමයි මම මෙන්න මේ ටික වීඩියෝ කරගත්තේ. අපි හැමෝම කැමතියිනේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න. ඉතින් අපි හැමෝම කැමතියිනේ ලස්සන පරිසරයක සුන්දරත්වය නිතරම වගේ දකින්න. ඉතින් එහෙනම් ඉස්සරලම කරන්න ඕනේ තමන්ගේ මිදුල ලස්සනට හදාගන්න එක. ලොකු දේවල් කරන්න ඕනේ නෑ. පොඩිවට තමන්ට තියෙන විදිහට තියෙන දේවල් වලින් ලස්සන ගාඩන් එකක් හදාගන්න පුළුවන්. ඔය මං හදාගෙන තියෙනවා වගේ නිර්මාණාත්මක අදහස් සහ නිර්මාණ තමන් ගාව තියෙන්න ඕනේ. මහන්සියයි කැපවීමයි තිබුණාම ලස්සන ගාඩන් එකක් හදාගන්න පුළුවන්. හැමෝම වගේ කරන්නේ නිවාඩුවක් ලැබුණ ගමන්ම සුන්දර පරිසරයක් හොයාගෙන යන එකනේ. හිත නිවා ගන්න. ඉතින් අපි ඒක ගෙදරින්ම පටන් ගත්තාම ලේසියි. ඉතින් යාළුවනේ ඔන්න ඔය මල ඔහොම දම් පාටට තිබුණට තව දවසක් යද්දී ඕක සුදු පාට වෙනවා. ඉතින් යාළුවනේ පොන්ඩ් වල මල් පිපෙන්නේ නැත්තම් යාර්නිලා ටාගට් දැම්මම හොඳට මල් ගන්න පුළුවන්. ඔයත් දාලා බලන්නකෝ. හැමදාම මල් පිපෙනවත් මල් වර්ගයක් තමයි විෂ්ණුකාන්තේ. බලන්නකෝ තියෙන මල් ගොඩ හැමදාම මල් පිපෙනවා ඉතින්.
මල් පිපෙන්නේ නැති ගස් විතරක් තිබිලා වැඩක් නෑනේ. ඉතින් ඒක නිසා මට නම් ඕනේ හැමතැනම මල් පිපිලා තියෙනවා දකින්න. ගාඩන් එකේ හැමතැනම එක එක පාටින් එක එක වර්ගයේ එක එක සුවඳ දෙන ලස්සන ලස්සන මල් පිපිලා තියෙනවා දකිනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. සොබාදහමේ එක එක මැවීම් මිනිස්සුන්ගේ හිත සුවපත්නවා. ඔයාලට ඇහෙනවනේ පරිසරයෙන් ඇහෙන එක එක කුරුල්ලන්ගේ ශබ්ද. ලස්සන ගාඩන් එකක් කියන්නෙම ඉතින් ගෙදරකට ආලෝකයක් වගේ. අපිට නම් ඉතින් නිතරම වැස්ස ලැබෙන්නේ නෑනේ. ඉතින් මේ දවස්වල සැරයටම අවුව. හරිම අමාරුවෙන් තමයි තණකොළ ටික බේරගෙන ඉන්නේ. නිතරම වතුර දාන්න ඕනේ. අවුව සැරට දවසක් දෙකක් යනකොට නැත්තම් ඔක්කොම ටික වේලිලා යනවා. මානසික සුවය ඉතා වැදගත්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මගේ ගාඩන් එක හදාගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් ඔයා මගේ ගාඩන් එක බලන්නකො දිගටම. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව යාළුවෝ මාව බලනවා නම් ඉතින් මං ඉල්ලා සිටිනවා එයාලගෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න කියලා. ඉතින් මගේ ගාඩන් එකෙන් ඔයාලටත් ගන්න පුළුවන් අදහස් තියෙනවා නම් අරගෙන ඔයාගේ ගාඩන් එකත් ලස්සනට හදාගන්න. මං ආසම මල් වර්ගයක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඕක හදලා තියෙන්නේ ටයර් එකක. ඉතින් එහෙනම් යාළුවෝ මං අදට ගිහින් එන්නම්. ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න.